රාගිනී කොහෙද මේ තනියම ගියේ? කිව්වනම් මං ගිහින් ඇරලනවනේ. ඉස්සෙද මාතියා මං ස්වාමීට කෑමක දෙන්න ගියේ. එහෙමද රාගිනී? මට ඉතින් කවුරු ওই විදිහට කෑම උයලා ගෙනත් දෙන්නද? ඒ මාතියා එම කියන්නේ. මට ඉතින් රාගිනී ගහට කෑම දෙන්නේ නෑනේ. ස්වාමී නම් පින්කාරයා. හරි මාතියා එන්නකො අපේ ගෙවල් පැත්තේ පුළුවන් වෙලාවක. රාගිනී මට මොනවද දෙන්නේ ආවොත්? මාත්‍යාට මම කටරට කෑම ටිකක් හදලා දෙන්නම්කෝ. මාත්‍යා මට වෙලා යනවා. දැන් ස්වාමී පැටලෙලා ගෙදර එනවානේ. මං යනවා. ස්වාමීට මේ ස්වාමී අද දවල්ට කෑමට එනවද? අනේ රාගිනී අද වත්තේ මහත්තයා පල්ලෙහා වත්තේ වැඩට යන්න කිව්වනේ. මං ඔය ළඟ කඩෙන්වත් කෑම ටිකක් කන්න. අනේ ස්වාමී කඩ කෑම කාලා හරියනවද? අනේ ඒකට කමක් නෑ රාගිනී. ඔයා අසනීප නිසා දැන් විවේකයක් ගන්න. මම වැඩට ගිහින් හවස එන්නම්. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න ස්වාමී. මේ ගන්න රාගිනී. එහෙමනම් මම වැඩට ගිහින් හවස ගෙදර එන්නම්. ජේ පීටයි ඔයා පරිස්සමෙන් ඉන්න. එහෙනම් මල්ලි මම පල්ලෙහා වත්තට ගොහින් එන්නම්. ඔබ මේ උඩා වත්තේ ටික හොඳට විපරමෙන් බලන් හිටපන්. අයියා. රාගිනී ඔයා ඇතුළේ ඉන්නවද රාගිනී? කවුද මේ? මම මේ වත්තේ මහත්තයා. මාත්‍යා එන්න ගේ ඇතුළට. රාගිනී ඉතල වැඩ වගේ නේද? මේ අපේ වත්තේ මාත්‍යා. මොකද මේ පැත්තේ? මට අද ඔයා බලන්න ඕන නිසා මං ආවේ. එහෙනම් එවිත් වාඩි වෙන්න. ඔයා නරකයි නේද මාත්‍යා? ඇයි රාගිනී? මගේ මොන හරි අඩුවක් පේනවද? එහෙම දෙයක් නෑ මාත්‍යා. මාත්‍යා මම බලනවා නේද නේද ස්වාමී වත්තේ පල්ලෙහා වැඩට දැම්මේ? ඔව් රාගිනී මට උඹව බලන්න නැතුව ඉන්න බෑ. මට උඹ වගේ ආදරේ සිනහස දුන්නු වෙන කවුරුත් නෑ. මාත්‍යාට කියන්නම හිටියේ. මොකද්ද රාගිනී? මට ලොකු සල්ලි වුණාවක් තියෙන මාත්‍යා. මට හැමදේම දෙන රාගිනීට මම සල්ලි නොදී ඉන්නවද රාගිනී? අනේ යන්න මාත්‍යා යන්න. එහෙනම් රාගිනී මං ගිහින් එන්නම්. ඔයාගේ මුදල් ටික මම ලැහැත්ති කරලා තියන්නම්. හෙට මගේ වත්ත ගාවට එන්නකෝ. අවස්වරුවේ. අනේ මාත්‍යා. සල්ලි දෙන්න ඕකි මගේ ගෑණියයි. මට ඕන වැඩේ මං කරගත්තානේ. දෙන්නම් සල්ලි. වරෙන් කොහෙට ආවස? අද
එකක්වත් නැහැ. මාලයා. ඔබ මේවත් නේද වැඩ අද? අද මේ අපේ මහත්තයත් එක්ක මේ කෙරුවාවල් කරලා එපා වෙලා තියෙන්නේ බං. ඒ කියන්නේ බං දවසකට මේවත් තව දවසකට පල්ලෙහා ගොයියවත් වෙනවා. මොකද්ද බං මේ ජීවිතේ මතකම් කරලා තියලා ඉන්නේ බං. ඔබ දැන් දවස් කීයක් වෙනවද වැඩට ඇවිල්ලා? නාගිනි ඔය ආවා නේද? කොහොමද සල්ලි ගන්න නේද? එදා සල්ලි. සල්ලි ගන්නද මගෙන්? මේ කවුද මේ වෙටිලා ඉන්නේ? අයියෝ අනේ මගේ නාගිනේ අනේ නාගිනේ අද කවුද මේ පාර වැඩේ කරේ? අයියෝ නාගිනේ කවුද මේ පාර වැඩේ කරේ? ඔයාට අයියෝ නාගිනේ අයියෝ අනේ නාගිනේ මට ජීවත් වෙලා නැහැ නාගිනේ නැතුව
තනි වුණා මේ වත්තේ. දැන් ඉතින් මම මේ වත්ත තනියම බලා ගන්න එපා.